ඇයි සමහර අය තමන්ගේ නිවසේ මුල්ලකට වෙලා ඉන්න කැමති. මිනිස්සුන්ට පේන්නේ මේ අය ලෝකෙන් හැංගිලා ඉන්නවා වගේ. අපි හිතන්නේ මේ අය ජීවිතය මග හරිනවා කියලා. අපි හිතනවා සමහර වෙලාවට මේ අය බයයි කියලා. ඒත් අපි මේ හිතන විදිය වැරදින. ඔය ගෙදර මුල්ලකට වෙලා ඉන්න අය දුවගෙන යන්නේ අපිට නොපෙනෙන හැබැයි ഘോഷාවෙන් තොර ලස්සන ලෝකයක් දිහාවට නම් අද අපි කතා කරන්නේ මෙන්න මේ ගැන. මේක අපේ ලෝකෙ පිළිබඳ අන්තරාවලෝකනය. අපි ගැනම පොඩියට වගේ ස්වයං විවේචනයක්. සමහර අයට තමන් ජීවත් වෙනවා කියලා දැනෙන්න සෙනඟ සහ ഘോഷාව ඕන වෙනවා. ඒත් ගෙදරට වෙලා ඉන්න කැමති අය සතුට සොයාගන්නේ නිශ්ශබ්දතාවය ඇතුළේ. මනෝවිද්‍යාඥයින් මෙය හඳුන්වන්නේ high internal self presence ලෙසයි. ඒ කියන්නේ බාහිර ලෝකයට වඩා තමන්ගේ අභ්‍යන්තර ලෝකය එක්ක මේ අයට ලොකු බැඳීමක් තිබීමයි. විද්‍යාවට අනුව මේ අයගේ මොළය කුඩා උත්තේජනයකටත් ඉතා සංවේදී. ඒ නිසා සතුටු වෙන්න ඔවුන්ට ලොකු පාටි හෝ ഘോഷාකාරී දේවල් අවශ්‍ය නැහැ. කැමතිම පොතක්, ලස්සන සින්දුවක් වගේ පුංචි දෙයක් තුළ ඔවුන් උපරිම තෘප්තිය හොයා ගන්නවා. මේ අය ජීවිතය විඳින්නේ නැහැ කියලා ඔබ හිතන්නේ නැහැ. ඔවුන් ජීවිතය විඳින්නේ අපිට වඩා ගොඩක් ගැඹුරින්. අපි සාමාන්‍යයෙන් හිතන්නේ ගෙදරට වෙලා ඉන්න එක කම්මැලිකමක් කියලා. ඒත් වෙනත් කෝණයකින් බැලුවොත් ගෙදර ඉන්න එක තමන්ගේ මානසික බැටරිය හෙවත් මෙන්ටල් බැටරිය එක චාර්ජ් කර ගැනීමක් නම්. නිවස කියන්නේ ඔවුන්ට සැඟවී සිටින තැනක් නෙමෙයි. එය ඔවුන්ට නිදහසේ හුස්ම ගන්න ඉඩ දෙන සොඳුරු නවාතැනක්. ඔබත් මේ වගේ ഘോഷාවට වඩා නිශ්ශබ්දතාවයට ආදරය කරන කෙනෙක්ද? එහෙනම් මේ channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. මේ අය ගැන ලෝකය නොදන්නා රහසක් තියෙනවා. ඒ තමයි ඔවුන් ඉතා ගැඹුරින් ආදරය කරන අය වීම. බාහිර බාධා ඉවත් වුණාම තමන් ආදරය කරන අය වෙනුවෙන්, දේවල් වෙනුවෙන් හදවතින්ම කැපවෙන්න ඔවුන්ට පුදුම හැකියාවක් තියෙනවා. ලෝකයා අහනවා ඔයාට කම්මැලි නැද්ද කියලා. ඔවුන් hina වෙලා හිත යටින් කියනවා තමන් කැමතිම ලෝකයේ ජීවත් වෙන කෙනෙකුට කම්මැලි හිතෙන්නේ කොහොමද කියලා. අද සමාජයේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි FOMO. ඒ කියන්නේ fear of missing out. එහෙම නැත්නම් අනිත් අය විනෝද වෙනවා දකිනකොට අපිට දේවල් මගහැරෙනවානේ කියලා දැනෙන බිය සහ දුක. නමුත් නිවසේ රැඳෙන අය අත්විඳින්නේ මීට හාත්පසින්ම වෙනස් දෙයක්. ඒ තමයි ROMO. ROMO කියන්නේ relief of missing out. ඒ කියන්නේ අනුන්ගේ ජීවිතවල සිදුවන අනවශ්‍ය නාටකීය දේවල්, එනම් ඩ්‍රාමා සහ තරංගාකාරීත්වයෙන් ඈත් වෙලා තමන්ගේම වේගයකින් සැනසීමේ ජීවත්වීමේ සතුටයි. හැම රැල්ලකටම අහුවෙන්නේ නැති එකත් එක්තරා විදිහක නිදහසක්නේ. හැබැයි පුංචි දෙයක් මතක තියාගන්න ඕනේ. ගෙදර ඉන්න කැමතිවීමයි සමාජයට බයවීමයි කියන්නේ දෙකක්. ඔයා ගෙදර ඉන්නේ සතුටින් නම් ඒක ඔයාගේ ශක්තිය. ඒත් ඔයා ගෙදර ඉන්නේ බයෙන් නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. නමුත් බොහෝ දෙනෙකුට නිවසේ රැඳී සිටීම යනු හුදකලාව කියන ලෝන්ලිනස් එක විතරක් නෙමෙයි. එය තමන් සමගම රැඳී සිටීම කියන සොලිටියුඩ් කියන දෙයට අයත් වෙන්න පුළුවන්. ඉතිහාසය දිහා ටිකක් හැරිලා බැලුවොත් අපිට පේන දෙයක් තියෙනවා. ලෝකය වෙනස් කළ බොහෝ දේවල් බිහි වුණේ ഘോഷාකාරී තැන්වල නෙමෙයි. නිස්කලංක කාමර ඇතුලේ. ලේඛකයන්, විද්‍යාඥයන් සහ දාර්ශනිකයන් තමන්ගේ හොඳම අදහස් හොයාගන්නේ තනි වී සිටින විටයි. ඒ නිසා ඔබ නිවසට වී තනිව සිටින විට ඔබ කරන්නේ කාලය කාදැමීමක් නෙමෙයි. බාහිර ලෝකයේ බාධා වලින් මිදලා ඔබේ මනසට උපරිම නිර්මාණාත්මක වෙන්න, ඒ කියන්නේ ක්‍රියේටිව් වෙන්න ඔබ ඉඩ සලසනවා. ඉතින් ඔබ මේ වීඩියෝ එක ඔබේ කාමරයේ සුව පහසුව මැද ඉඳන් නරඹනවා නම් මතක තියාගන්න ඔබ තුල කිසිම වරදක් නැහැ. ඔබට ජීවිතය මගහැරෙන්නෙත් නැහැ. විවේකය කියන්නේ දියුණුවේම කොටසක්. තවත් විශේෂ කාරණාවක් තියෙනවා. ගෙදරට වී සිටීමට කැමති අය බොහෝ විට ලෝකයේ හොඳම නිරීක්ෂකයන්, ඒ කියන්නේ ඔබ්සර්වර්ස්. ඔවුන් කතා කරන්නේ අඩුවෙන්, නමුත් දකින්නේ ගොඩක් වැඩිපුර.
සමාජය තුළ තමන්ගේ වටිනා ශක්තිය සහ වචන නාස්ති නොකර ඇත්තටම වැදගත් දේවල් වෙනුවෙන් ඒවා ඉතිරි කරගන්න මේ අය දක්ෂයි. ඔවුන්ගේ ලෝකය පටු නැහැ. ඔවුන් කරන්නේ මුළු ලෝකයම තමන්ගේ ඇතුළට ගෙන හෙමින් සැරේ ලෝකය කියවන එකයි. ඔයා ගෙදරට වෙලා තනියම ඉන්න වෙලාවට කරන්න කැමති දේ මොකද්ද? පොත් කියවන එකද? චිත්‍රපටි බලන එකද? නැත්නම් නිකම්ම නිදාගන්න එකද? පහලෙන් කමෙන්ට් එකක් අපිටත් දාගෙන යන්න. එහෙනම් තවත් එක් අන්තරාවලෝකනයකින් අපි හමු වෙමු.